ඔන්න අද මගේ ගමන වලපනේ. මේ තියෙන්නේ වලපනේ ටවුන් එක. අපි දැන් මේ නුවරඑළිය වලපනේ බස් එකක යන ගමන් ඉන්නේ. අපි අද රාවණ පබ්බත විහාරයට යනවා. ඔව් මං කිව්වා වගේම මේ අපි යන්නේ රාවණ පබ්බත විහාරය බලන්න තමයි. වලපනේ නුවරඑළිය බස් එකක ඇවිල්ලා හරස් පැද්ද පහුවෙනවත් එක්කම වගේ තමයි අපිට රාවණ පබ්බත විහාරය බලන්න යන්න තියෙන පාර හම්බ වෙන්නේ. එතකොට අපි එතනින් බහැලා මේ පයින් යන ගමන් තමයි දැන් ඉන්නේ. වලපනේ කියන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති ලස්සන ගමක්. මීදුම සීතල මේ පැත්තේ නිතරම තියෙන දෙයක්. මහකොඩුගල කඳුපාමුල දර්පණාහෙල කියන මේ ගම්මානේ තමයි රාවණ පබ්බත විහාරය පිහිටලා තියෙන්නේ. අද මගේ ගමනට මගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ එකතු වෙලා ඉන්නවා. අපේ අම්මගේ ගම මෙහි. ඉතින් අත්තම්මලා ගෙදරට නෑදෑයෝ එකතු වුණා. ඒගොල්ලොත් එක්ක තමයි මම අද රාවණ පබ්බත විහාරය බලන්න යන්නේ. රාවණ පබ්බත විහාරය විතරක් නෙමෙයි වලපනේ අවටින් බලන්න පුළුවන් තවත් එක තැනකට මම අද යනවා. ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක හිටියොත් ඒ කොහෙද කියලාත් බලන්න පුළුවන්. මේ පේනවා වගේ ලස්සන තේවත්තක් මැද්දෙන් තමයි අපිට රාවණ පබ්බත විහාරයට යන්න තියෙන්නේ. අර ගෙදර පඩි පෙළ නැග ගන්න බැරි. අම්මා ඔයාට මේ පඩි පෙළ නැගලා රතු ගා ගන්න බෑ. ඒක පඩි කියලා තුවා ගන්න. මේ වලපනේ ප්‍රදේශය මහාරාවණ රජතුමාගේ යුගයට සම්බන්ධයි කියලා ජනප්‍රවාදවල පැවතගෙන එනවා. අපිට බස් එකෙන් බැහැලා කිලෝමීටර 1.5ක විතර ප්‍රමාණයක් පයින් ඇවිදන් යන්න වෙනවා පන්සල ළඟට. තමන්ගේ වාහනයක එනවා නම් පන්සල කිට්ටුවටම වගේ වාහනෙන් යන්න පුළුවන් විදියට පාර තියෙනවා. වෑන් එකක්, බයික් එකක්, ත්‍රිවිල් එකක් වගේ යන්න පුළුවන්. මේදුම පිරුණ ලස්සන කොළ පාට පරිසරයක් මේ පැත්තටම තියෙන්නේ. ඔන්න අපි දැන් රාවණ පබ්බත විහාරයේ ළඟටම ආවා. මේ කොල්ලන්ට පේන්නේ මහ කුඩුකල කන්ද. මේ භූමිය පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක්. බලන්න යන්න වෙයිද? අපි කණ්ඩායමක් ඉන්න එකට යන්න. මොකද බඹරෝනේ ඉස්සේ. බඹරෝ ඉන්නවා. ගල්ල. ඒකින්න බයයි. යවන්න. මෙතන ගාලා තියෙනවා. මුතු ගාලා විස්තර ටික. ඒකෙන් බලන්න. ඒ සීයා කිව්ව විදිහට මේ පන්සලට රාවණ පබ්බත විහාරය කියලා කියන්නේ මේ අවට මේ මහ කුඩුකල වනයේ අවට රාවණ රජතුමා ජීවත් වුණා කියලා විශ්වාස කරන නිසාලු. මේ මහ කුඩුකල වනය ආශ්‍රිතව රාවණ රජතුමාගේ මාලිගාවක් පැවතුණා කියලා නටබුන් හම්බ වෙලා තියෙනවලු. ඒ වගේම මේ මහ කුඩුගල කන්දේ සමහර ගල් පර්වත අතර රාවණ රජුගේ කාලයේ පවතින රහස් මම්මාර්ග හා ගල්ලෙන් පවතිනවලු. එතකොට අපිට ඒව බලන්න යන්න පුළුවන්. ඒ වුණාට මේ කාලේ බඹර වද විසිලාලු තියෙන්නේ. නිසා යන්න විදිහක් නැහැ කියලා තමයි ඒ සී අපිට කිව්වේ.
මේ පරිසරය හරිම නිස්කලංක ලස්සන පරිසරයක්. මේ රාවණ පබ්බත විහාරය ගැන මහා කුඩුකල වනය ගැන වලපනය ගැන ඕගොල්ලෝ දන්නව නම් විවිධ ජනප්‍රවාද ඓතිහාසික තොරතුරු දන්නව නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. මෙතනින් බහලත් යන්න පුළුවන්. අතනින් බහලත් යන්න. බෝධි වහන්සේ ඔය සෙල්ලි පිරන්නේ ස්ටේට්මන්ට්. සෙල්ලි ගැන කැලේ කිව්වා තියෙන්නේ එහෙ යන්න දෙන්නේ නෑලු. ඉබේම දුව වෙනවනේ. චෝලි ඉබේම දුව වෙනවා. මෙතන පත්තිනි දේව ප්‍රතිමාවක්, ඊට උඩ තට්ටුවේ ධර්මශාලාවක්, ඊට උඩින් ධාතු මන්දිරයක් තියෙනවා. මෙතනදී බලාගෙන මේකමට මොකද කියන්නේ? වේර දාලා තිබුණේ ආතන දර්ශන. මෙතන පිළිමයක් හදනවා. පිළිමයක් නේ තාමාර මෙතන විතරයි හදන්නේ. මෙතන මේ උඩ ඉඳලා බලනකොට හරිය ලස්සනට මුළු පන්සලම පේනවා. වතුරද කොහෙද ධාතු මන්දිරේ වැඳලා අපි පහලට ආවා. ඊට පස්සේ මෙතන මේ පේන දොරවල් දෙකක් තියෙන. දොරවල් දෙකකින් ඕන එකකින් ඇතුළට යන්න පුළුවන්. එතනින් අපිට ගියාම අපිට හම්බ වුණේ රාවණ දෙවොලක්. මහා රාවණ ප්‍රතිමාවක් සහ රාවණ රජතුමාගේ පිරිවර වෙන්න ඇති. මම හරියටම දන්නේ නැහැ. රාවණ රජතුමාගේ ප්‍රතිමාවක් තියෙනවා. මැද්දෙන් මේ සූර්ය සලකුණත් එක්ක ඉස්සරහින් තියලා තියෙන්නේ රාවණ ප්‍රතිමාව. දෙපැත්තෙන් ඍෂිවරයෙක්ගේ සහ තවත් රාවණ රජතුමාගේ සේනාවේ අයවරුන් වෙන්න ඇති අයගේ ප්‍රතිමා තියෙනවා. තඹ හෝ පිත්තල වලින් හදපු ප්‍රතිමා තමයි මෙතන මේ තියෙන්නේ. මම හරියටම විස්තරයක් දන්නේ නෑ එක ගැන. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන් යන්න. දැන් අපි මේ කෞතුකාගාරය ඇතුළට යන්නේ.
මහා කුඩුගල වනයේ ඇතුළේ තිබිච්ච ඒ නටබුන් වලින් හොයාගත්ත විවිධ පුරාවිද්‍යාත්මක සාක්ෂි වගේම මේ කැණීම් කරපු විදිහේ ඒ දේවල් ගැන ෆොටෝස් ගහලා මෙතන මේ විදිහට බැනර් විදිහට ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම සමහර හම්බ වුණ නටබුන් වගේ දේවල් මෙතන තියෙනවා. මට කියන්න බැරි වුණා මේ පන්සල ඇතුලේ විවිධ ගල් කණු ඒ වගේ දේවල් තියෙනවනේ. මේ දේවල් වලගම්බා රාජ්‍ය සමයට අයිති කියලා පුරාවිද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා කියලා මට අහන්න ලැබුණා. රාවණ පබ්බත විහාරේ අඩි 52ක් උස බුදුපින්ම වහන්සේ නමක් ඉදිවෙමින් පවතිනවා. ආධාරයක් කරන්න පුළුවන් කෙනෙක්ට මෙතන බැංක් account number එක තියෙනවා. ඒ වගේම විහාරාධිපති හාමුදුරුවන් වහන්සේගේ නම්බර් එක තියෙනවා. සම්බන්ධ කරගෙන පුළුවන් උදව්වක් කරන්න පුළුවන්. ඔන්න අපි දැන් රාවණ පබ්බත විහාරේ ඉඳලා ආවා. දැන් අපි මේ ඉන්නේ වලපනේ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ. අපි දැන් මේ යන්නේ හරස් පැද්ද පැත්තට. හරස් පැද්ද ගැන දන්න අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන මේ යන්න. ජනප්‍රවාදවල එන විදිහට මේ හරස් පැද්ද කියන නම ඇවිල්ලා තියෙන්නේ රාම රාවණ යුද්ධයේදී රාම කුමරුන්ගේ වානර හමුදාව රාවණ නිරිඳුන්ගේ සේනාව විසින් හරස් කොට ගමන වැළැක්වූ ස්ථානයේ ඉඳලු. අපි දැන් ආවා හරස් පැද්ද පුංචි ලෝකාන්තය බලන්න. මම කලින් කිව්වේ අපි තව තැනකට යනවා කියලා වලපණියාවට බලන්න පුළුවන්. මේ තමයි ඒ තැන හරස් පැද්ද පුංචි ලෝකාන්තය. ලංකාවේ පුංචි ලෝකාන්ත කීපයක්ම තියෙනවා. ඔයගොල්ලෝ දන්න තැන් කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න.
එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි. වීරසිංහ ෆැමිලි! මං විතරයි මුංගේ කට